හරි. අද මම කියලා දෙන්න යන්නේ මොකද්ද form 15 කියලා කියන්නේ. ඇයි අපි මේ form 15 හැම අවුරුද්දකම සබ්මිට් කරගන්න ඕනේ? ඒ වගේම කොහොමද form 15 fill කරන්න කියලා. අපි මුලින් form 15 ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕනේ ERC website එකට යන්න ඕනේ අපි Register of Companies website එකට. මේකට ගියාම මෙතන login කියලා එකක් පෙන්නනවා. මේ login categories හතරෙන් I am a director, I am a secretary කියන login එකෙන් විතරයි අපිට form 15 කියන එක submit කරන්න අවසර දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ එහෙම download කරගත්ත form 15 එකක් ERC website එකෙන්. එතකොට මේ form 15 හැම අවුරුද්දකම company එකකින් submit කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපිට 2007 අංක 7 දරන සමාගම් පනතේ 131 වෙනි වගන්තිය කියනවා at least once in every year හැම අවුරුද්දකම අපි මේ form 15 එක fill කරලා AGM එක තිබ්බට පස්සේ දින 30ක් ඇතුළත මේක company secretary director sign කරලා registrar of companies ට දෙන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේක තමයි legal පැත්ත. අයි අපි හැම කෞන්සිලික සමාගමක් විසින්ම හැම අවුරුද්දකම form 15 submit කරගන්න ඕන කියන legal පැත්ත act එකේ විස්තර කරන විදිය. ඉතින් අපි දැන් ඉමු form 15 කොහොමද fill කරගන්න කියන එකට කතා කරන්න. එතකොට මුලින්ම අපි number of the company මෙතෙන්ට අපි company නම එක දාගන්නවා. මෙතන name of the company කියලා කියන්නේ දැන් අපි වර්තමානයේ company එකට පාවිච්චි කරන නම සහ ඒක incorporate කරපු දවස තමයි මෙතෙන්ට date of incorporation වලට fill කරගන්න ඕනේ. ඊට පස්සේ අපෙන් අහනවා former name of company කියලා. මේ former name කියලා කියන්නේ අපි සමහර වෙලාවට අපේ සමහර company වලින් තමන් පාවිච්චි කර හිටපු නම අයින් කරලා ඒ වෙනුවට අලුත් නමක් දාගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අදාළ ගිණුම් වර්ෂයේදී ඒ company form 3 කියන එක registrar of company ට submit කරනවා. මෙන්න මේ form 3 අරගෙන බලන්න name change එකක් ඒ අදාළ company එකට වෙලා තියෙනවද කියලා. එතකොට දැන් වර්තමානයේදී company බලාපොරොත්තු වෙන නම තමයි existing name of the company. වර්තමානයේ බලාපොරොත්තු වෙන නම තමයි proposed name of the company වලට දාලා තියෙන්නේ. existing name of the company දැනට පාවිච්චි කරන නම. එහෙම දාලා මේ change of name කියන form එක issue කරලා තියෙනවා නම් ඒකේ අදාළ details තමයි අපිට ගිහිල්ලා former name of company කියන තැනට ගිහින් ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ registered office address office address එක සමහර වෙලාවට සමහර company වල registered office address එක change වෙනවා. එතකොට මෙන්න මේකේ form number 13 වලට ගිහින් බලන්න ඕනේ. ඒ අදාළ company address එක change වෙලාද කියලා. අන්නේ change වෙච්ච address එක මෙන්න මෙතන හරියටම registered office address කියන එකේ දාගෙන තියෙන්න ඕනේ form 15 fill කරනකොට. එතකොට annual return එකට අපි annual return එක මේක submit කරන date එක තමයි මේක දාගන්න ඕනේ. ඊට පස්සේ share registrar එකක් නැත්නම් අපිට ඒක දාගන්න පුළුවන් records නැත්නම් ඒකට contact කරලා කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන shares කියලා අපේ අදාළ ගිණුම් වර්ෂයේදී මේ form 15 submit කරනකොට අපිට දෙච්ච number of shares ගන්න සහ ඒකේ value එක තමයි මෙතන අපි පෙන්නන්නේ. එතකොට මෙතන මේක fill කරගන්නකොට සමහර company වලින් සමහර ඒ අදාළ ගිණුම් වර්ෂයට shares නිකුත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි ගිහිලා form number 6 උත් ගිහින් බලන්න ඕනේ අපි අදාළ ගිණුම් වර්ෂයේදී ඒකට shares නිකුත් වෙලා තියෙනවද, කොච්චර amount එකක්ද, කොච්චර value එකක්ද මේකට තියෙන්නේ, කවුද shareholdersලා, අලුතෙන් ආපු shareholdersලා පිළිබඳ විස්තර මේ form number 6 එකේ ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේ form number 6 එකෙන් මේ අදාළ details ඔක්කොම ටික හරියට අරගෙන ගිහින් form number 15 වලට දාලා මෙතන fill කරගන්න ඕනේ. ඊට පස්සේ amount of calls, number of calls මේ දේවල් වලට not applicable දාලා fill කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි director details දාන්න ඕනේ මෙතෙන්ට. මේ director details දානකොට ඒ අදාළ ගිණුම් වර්ෂයේදී director කෙනෙක් හරි secretary කෙනෙක් හරි change වෙලා ඉන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම අපිට form number 20 එකක් ඒ අදාළ company issue වෙලාදී තියෙන කියන එක අපිට බලන්න සිද්ධ වෙනවා. එතකොට change of director secretary කියන එක අපි පෙන්වන්න කරන්නේ form number 20 වල. form number 20 වල තියෙන විස්තර ඒ විදිහටම
ෆෝම් නම්බර් 15 වලට ඇතුළත් කරගෙන අදාළ අලුතෙන්ම පත්වෙච්ච සෙක්‍රටරි ඩිරෙක්ටර්ස්ගේ විස්තර තමයි මේකට දාගන්න ඕනේ. මෙතනින් අදාළ දින වර්ෂයේ අපි ඔඩිට් කරන ඔඩිටරේ නම් මෙතනට දාගන්න ඕනේ. ඒ වගේම ලාස්ට් ඇනුවල් රිටර්න් එක කවද්ද සබ්මිට් වෙන්නේ අදාළ දිනේ දාගන්න ඕනේ. ඊට පස්සේ existing shareholders කියලා මෙතෙන් දාගන්න ඕනේ. කොහොමද වර්තමානයේ දින වර්ෂයේදී ඉන්න shareholders කවුද කියන එක තමයි දාගන්නේ. ඒකට අපි මෙතන අප්ඩේට් කරනකොට අනිවාර්යයෙන්ම කියන ෆෝම් නම්බර් 6 එකක් චෙක් කරලා බලන්න. අලුතෙන් shareholdersලා ඇවිල්ලා තියෙනවද කම්පැනියට කියලා ඒව දාලා අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ shareholdersලා එයාලගේ shares seize කරලා තියෙනවා නම් ඒවා පිළිබඳ විස්තර තමයි මෙතෙන්ට ඇතුළත් කරගන්නේ. ඊට පස්සේ charges of indebtedness මෙතෙන්ට අපි දාගන්නේ අපිට සාමාන්‍යයෙන් මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි මෝර්ට්ගේජ් එකක් තිබ්බා කියලා හිතන්න අදාළ කම්පැනියට. එතකොට අපි මේ මෝර්ට්ගේජ් එකේ කරනකොට මේ මෝර්ට්ගේජ් ඉන්ස්ට්‍රුමන්ට් එකේ තියෙච්ච ඩේට් එක ඒක අපි ඒක මෝර්ට්ගේජ් කරන්න පාවිච්චි කළා නම් මොනවා හරි ලෑන්ඩ් එකක් කියලා හිතන්න තියෙච්ච ඩීඩ් නම්බර් එක. ඒ වගේම ඩීඩ් එකේ තියෙච්ච ඩේට් එක. කොච්චර amount එකකද අපි මේක මෝර්ට්ගේජ් කරන්න තියෙන amount එක. මේ සම්බන්ධයෙන් ලෝ එකක් සම්බන්ධ වෙනවා නම් ඒ ටික. ඊට පස්සේ මොකක් මෝර්ට්ගේජ් කළාද අපි මේක ගත්තේ කියන එක තමයි මෙන්න මෙතන ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ name of persons entitled to the charges කියන්නේ අපි මේ මෝර්ට්ගේජ් එක තියාගෙන ඉන්න බැංක් එකේ නම තමයි මෙතෙන්ට දාන්නේ. එතකොට ඒ බැංකුවේ අදාළ address එක තමයි address of persons entitled to the charges කියන තැනට දාගන්න ඕනේ. මේ විදිහට ඒක ඇල්ෆිල් කරගන්නවා. ඊට පස්සේ අපි එනවා annual general meeting එක පවත්වපු දිනේ. එහෙම නැත්නම් resolution එක board resolution එකක් පාස් කරලා තිබුණා කරන්න. එතකොට අන්නේ අදාළ විස්තර තමයි මෙතෙන් දාගන්න ඕනේ. ඒකල ඩිරෙක්ටර් සෙක්‍රටරි දෙන්නට සයින් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ declaration එකටත් අපේ ඩිරෙක්ටර්ස්ලා සයින් කරලා තියෙන්න ඕනේ declaration එකට සහ මේක සර්ටිෆයි කරන්න අපේ ඩිරෙක්ටර් සෙක්‍රටරි දෙන්නම සහතික වෙලා එයාලගේ ඊමේල් ඇඩ්‍රස් දාලා එයාලගේ සිග්නේචර් එක දාලා මේක ෆිල් කරගන්න ඕනේ. එතන presented by කියන තැනට අදාළ මේක secretarial firm එකකින් මොකක් කරන්නේ ඒ අදාළ විස්තර ටික මෙතෙන්ට ඇතුළත් කරගෙන මේ form 15 fill කරගන්න ඕනේ. ඉතින් form 15 එක fill කරගත්තට පස්සේ අපි ERC එකට ගිහිල්ලා I am a director I am a secretary කියන registrar කියන login එකකින් විතරයි අපිට මේ form 15 කියන එක submit කරගන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට තමයි අපි form 15 කියන එක fill කරගන්නේ. සහ form 15 වල තියෙන වැදගත්කම